බඩගිනි නේද? මොනාරි කනවද? Welcome to තලියගොල්ල YouTube channel. ඔන්න ඉතින් අද අපි ගෙනාවා සුපිරි බිරියානියක්. වැඩි විස්තර කතා කරමු අපි දිග අරගෙන. එහෙනම් අපි දිග අරගෙන. ඔන්න ඉතින් අපි කැමරේ දිග අරගත්තා මේ විදිහට. මොනවද තියෙන්නේ කියලා අපි තඩියෙන් දැනගමු. මේක රුපියල් 1500ක් වුණා බාස්මති බිරියානි කියලා කිව්වේ. ඒකට මේ දිග පොඩි හාලක් තියෙනවා. චිකන් කෑලි දෙකයි එක බිත්තරයයි තියෙන්නේ. ඒක තමයි අවුල. ග්‍රේවි එකක් දුන්නා මේ. පොඩ්ඩක් අවුල් ඩැමේජ් වෙලා. කියන්න විශේෂ දෙයක් නෑ එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. එහෙනම් වැඩි පටන් ගමු. පටන් ගමු. ගෙනාවේ කුරුණෑගල ජය ලංකාවේ. එහෙනම් අපි පටන් ගමු. ලුණු එහෙම බෙදලා දාලා බත් දෙකක් තියෙන කොල්ලියට. හොඳ තෙල් නම් ටිකක් වැඩිද මන්ද? අමුතු රහක් තියෙනවද හැබැයි අද. හොඳයි. ඇත්තට මේක මේ පොඩ්ඩක් වෙනස් කළා දුක දෙයාලගේ. රහයි. බත්යක් අමුතුරයි අර මේ ලුණු එහෙම බෙදලා දාලා තියෙන. අපි එහෙනම් ඔක්කොම දාලා try කරමුනේ. අපි චිකන් කෑල්ලට කාලා. චිකන් එක නම් හොඳට fry කරලා තියෙනවා. ග්‍රේවි එක තමයි අවුල. මේ මොකද? දාන්න. මේ කියන්නේ මේ කප් එක කැඩිලා ඇත්තටම යාලා දෙනකොට. කප් එක කැඩලා. මේ මෙහෙම මේ පැකින් එක හොඳයි. උනාට අර කප් එක කැඩිච්ච හින්දා ටික ටේක් කරලා දෙනකොට අමාරුයි නේ අපිට ඇත්තටම. දාන්නද ටික? දාන්න. ඔක්කොම දාන්න එපානේ. ඔක්කොම දැන් අවුල් වෙන්නේ. දෙහන අපි බිරියානියක් අද දානවා. මස් විතර රයිතා. වල්මු try කරමු. ගොඩක් කට්ටිය ඉල්ලුවානේ අපි දෙන්නගම වීඩියෝ එක. ඔන්න ගෙනාවා. අපි ඉස්සරහට බාගන්න උළු. විතර හොඳට නිකන් half boil වගේ තියෙනවා නිකන් ඒක. හොඳයි. හොඳ තත් එක තියෙනවා. මේ ග්‍රේවි එක අමුතුරක් තියෙයි වගේ. බලමු ග්‍රේවි විතරක් කාලා. අමුතුම රසක් තියෙනවා ග්‍රේවි එකේ. අතන මේක හොඳයි. හොඳයි. ඒක මේ මොනවද කියලා හිතා ගන්න අමාරුයි හැබැයි. ලුණු කලවම් කරලා තියෙනවා හොඳට ඒකට. ඔක්කොම දාන්නේ. දාන්න. අනිත් ඔක්කොම දාගත්තා. ලුණු දාලා දෙන එක හොඳයි. මට එතන රයිස් එක තව ටිකක් දුන්නා හොඳයි කියලා. රයිත ටිකක් මදි. මදි. ලුණු ටිකක් හීනියට කැපුණා නම් තමයි හොඳයි. අපිට ඒක හිම කියන්න බෑ. හොඳයි කියලා හිතන දේ තමයි කිව්වේ. තඩිය කලින් කිව්ව විදිහට මටත් හිතනවා මේක තෙල් නම් වැඩි කියලා. තෙල් ටිකක් වැඩි. පෝෂන් එක ගැන අපිට තාම කියන්න බෑ. ඉතින් මේක දුපෝසන් කියලා තිබ්බේ 1500යි. බලමු ඉතින් අපිට දෙන්නෙට සෙට් වෙනවද කියලා නේ. කාලා බලලා කියන්න. මුල් කියන්න ඕනේ.
ග්‍රේවිත් තවඩියක් තිබුණා හොඳයි. බලන්න ඔයාලා කැමති වීඩියෝස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ගේන්න එක. එතන චිකන් එක නම් හොඳයි ඇත්තටම. හොඳට ෆ්‍රයි වෙලා දෙනවා. ග්‍රේවි නම් තව ඒ වගේම කප් එක දුන්නා නම් හොඳයි. ඔව් 2% නම් ටිකක් වැඩි තියෙන්න ඕනේ. පෝෂන් එක මොකද ඉතින්? ෂේප් නේ දෙන්නේ. දෙන්නට ෂේප් කරලා හිතනවා. දෙන්නට සාමාන්‍ය ෂේප් උනේ. පෝෂන් එක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ චිකන් එක හොඳයි. තව විතරක් ඕනේ. විතරක් ඕන, ග්‍රේවි ටිකක් තව අනිවාර්යෙන් ඕන. රයිට් එක ටිකක් මදි. හැබැයි බිරියානි සුපිරි. සුපිරි. ඇත්තටම රහයි පොඩක් තෙල් වැඩි වුණාට රහයි. हमारी क्या होना මම හිතනවා ගානට සාධාරණයි අර ටිකක් ඔව් ආවනම් මොකද මේ රයිතා එක අඩුයි. එතකොට ග්‍රේවි එකත් හොඳටම අඩුයි. ඉක්දා කාන්තියර ඒ ගාන ඉතින් මීට වඩා හොඳ බිරියානි ගන්න තැන් ඇති. ඒ වුණාට මේක මම හිතනවා හොඳයි. ඒ ගානට ෂේප් රහ හොඳයි. හොඳයි. අර අඩුපාඩු ටිකක් තියෙනවා. හරි. අර පිළිකින් සෙට් එකමු. ඔයාලා හැමෝටම ජය වේවා.